අයිබෝන් දරුවෝ අද මේ සාකච්ඡා කරන්න යන්නේ ගැටලු අංක 6 යටතේ ලබා දුන්න ගැටලුව නැත්තම් ප්‍රශ්නය. ඒකෙදි ඔයගලන්ට පේනවා ඇති මේ අදාළ සටහන තුල ඉංග්‍රීසි අක්ෂර කීපයක් ස්ථානගත කරලා තියෙනවා. එතකොට අපිට වැදගත් කියන්නේ ප්‍රශ්නේ යොමු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නාර්ථයේ තියෙන තැනට එන්න ඕන ඉංග්‍රීසි අක්ෂරය මොකක්ද කියලා යන්නේ. එතකොට මේ ගාන විසඳද්දී අපිට යොදා ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අක්ෂර වලට අපි ඉලක්කම් සංඛ්‍යා යොදලා ඒ සංඛ්‍යා ආදේශයෙන් තමයි අපිට මෙතනට ගන්න වෙන්නේ. ඒතර ඒ අනුව මෙතන අපි තියෙනවා ඇත්තරම ඒ තියෙනවා B C D E F G H කියන අක්ෂරයන් තියෙනවා. ඒතර අපි මේකට ඇත්තරම කරන්න ඕනේ මේවට පිළිවෙලට අංක ලබා දෙනවා. 1 2 3 4 5 6 7 8 යන ආදී වශයෙන්. ඊළඟට අපි කරන්න ඕනේ මේ අංක අදාළ අක්ෂරයන්ට ආදේශ කරන එක. එතකොට A තියෙන තැන් වලට අංක 1, B තියෙන තැනට අංක 2, C තියෙන තැනට අංක 3, D තියෙන තැනට අංක 4. එතකොට E තියෙන තැනට අංක 5, F තියෙන තැනට අංක 6, G තියෙන තැනට අංක 7, H තියෙනවා අංක 8. තව මෙතන F අක්ෂරයක් තියෙනවා ඒකට අංක 6 අපිට දාන්න පුළුවන්. එතකොට ඊළඟට අපි බලන්න ඕනේ මේවල සංඛ්‍යා රටාවක් තුල මේ අක්ෂරය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. එතකොට අපි ප්‍රථමයෙන් බලනවා මේ ඉලක්කම් ටික මේ අරාට එකතු කරලා යම් රටාවක් ගොඩනගන්න පුළුවන්ද කියලා. අපි දන්නවා 4යි 10යි 18යි. මේ පැත්තට ගත්තොත් 8යි 13යි. එතකොට මේකේ අපිට ඇත්තටම 3යි 2යි 5යි 5යි 1යි 6යි. එක්කෝ සංඛ්‍යා ටික එකතුව සමාන වෙන්නේ නැහැ. නමුත් මේකේ රටාවක් ගොඩනගන එක ටිකක් අපහසු වෙනවා. අපි මේ පැත්තට පොඩ්ඩක් බලමු. මේ පැත්තට ගත්තොත් 4යි 7යි 11යි 14යි මේකත් එක්ක 15යි. මේ පැත්තටත් බලනවා 6යි 7යි 9යි 6යි 15යි. ඒතර මේ එකතුව සමාන වෙලා තිනවා මේ පේලි දෙකේම. එහෙනම් මෙතනත් එකතුව 15ක් විය යුතුයි. දැන් ඕක අපිට අනිත් පැත්තට ගන්න බැරි වුණා. ඒතර මෙතන එකතු කරලා බැලුවම 8යි 5යි 13යි 13යි 1යි 14යි. එහෙනම් 14යි මෙතනට 1 එන්න ඕනි 15 වෙන්න. එහෙනම් මෙතනට එන අක්ෂරය තමයි ඒ අක්ෂරය. ඉතින් මේ ගැටලුව මම හිතන්නේ දරුවන්ට තේරෙන්නේ නැති. ඉතින් මේ ආකාරයට අපිට යොදා ගන්න වෙනවා සංකේත යොදලා ඒ ආදේශ කිරීම තුලින් ඉංග්‍රීසි අක්ෂරය අපිට හොයාගන්න වෙනවා. දැන් අපිට මේ පැත්ත මේකත් ඕන එකතු කරලා මෙතනට රටාවක් ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. 7යි 8යි. ඔව් එන්නේ නැහනේ. දැන් මේ අතර වෙනස 5යි. මේ අතර වෙනස 7යි. ආයි මේක දෙකක් වැඩිවීමක් නේ තියෙන්නේ. ඒ නිසා මේ පැත්තේ රටාව අපිට ගන්න බෑ. ඒ නිසා අපිට මේ එකතුව තුලින් තමයි මේ අක්ෂරය අපිට හොයාගන්න වෙන්නේ. එහෙනම් මම හිතන්නේ මේ ගැටලුව තේරෙන්නේ නැති. එහෙනම් දරුවෝ මේක පොඩ්ඩක් උනන්දුවෙන් පොඩ්ඩක් නැවත වරක් සාදන්න අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ස්තුතියි.